ඔයාලගේ පෙන් ඩ්‍රයිව් එක වැඩ කරන්නේ නැහැ කියලා හිතලා බීසි කරාද? සමහර වෙලාවට ඒක වැඩ කරන පෙන් ඩ්‍රයිව් එකක් වෙන්න පුළුවන්. අද අපි බලමු ඇත්තටම ඔයාලගේ පෙන් ඩ්‍රයිව් එකේ අවුලක්ද නැත්නම් වෙනත් ප්‍රශ්නයක්ද මේකේ තියෙන්නේ කියලා. ඉතින් වීඩියෝ එකට යන්න කලින් අනිවාර්යයෙන්ම අපේ නාලිකාවත් subscribe කරලා එකතු වෙන්න කියලා ආරාධනා කරනවා. එහෙනම් අපි යමු වීඩියෝ එකට. ඉතින් අද වීඩියෝ එක නම් ටිකක් ෂෝට් වීඩියෝ එකක් වේවි. ඉතින් ඇත්තටම පොඩි ට්‍රික් එකක් තමයි මම අද ඔයාලට කියලා දෙන්න යන්නේ. ඔයාලගේ පෙන් ඩ්‍රයිව් එක ඇත්තටම වැඩ කරන්නේ නැද්ද නැත්නම් වෙනත් මොකක් හරි ප්‍රශ්නයක්ද තියෙන්නේ කියලා අපිට චෙක් කරගන්න ක්‍රමයක් තමයි මම අද ඔයාලට අරන් ආවේ. ඉතින් ඔයාලා ඔයාලගේ ලැප්ටොප් එකට ගිහිල්ලා ඔයාලා Windows එකත් එක්ක එක්ස්ප්‍රෙස් කරගන්න. මෙතනදී ඔයාලා device manager කියන එක තෝරගන්න. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් මෙතන සර්ච් කරගෙන හරි කොහොමහරි ඔයාලට කොහොමහරි device manager කියන එකට යන්න ඕන. ඉතින් device manager එකට ගියට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ list එකක් බලන්න පුළුවන්. ඉතින් මෙතන යට තියෙනවා scroll කරාට පස්සේ universal serial bus controllers කියලා. හරිද? ඉතින් ඔයාලා කරන්න ඕන අන්න ඒකට ඩබල් ක්ලික් කරගන්න. එහෙම වුණ නැත්නම් මෙන්න මේ arrow එක උඩ ක්ලික් කරගන්න ඕන. arrow එක උඩ ක්ලික් කරාට පස්සේ මෙන්න මේ විදිහේ සෙට් එකක් ඔයාලට බලන්න පුළුවන්. ඉතින් මෙතන තියෙනවා මගේ ළඟ ඔප්ෂන් 4යි තියෙන්නේ. ඔයාලගේ මිට වඩා වැඩි වෙන්න පුළුවන් අඩු වෙන්න පුළුවන්. ඉතින් මෙතන මගේ යටම තියෙනවා USB root hub USB 3.0 කියලා. ඉතින් අන්න ඒක උඩ තමයි අපි ක්ලික් කරගන්න ඕන. ඒක උඩ ඩබල් ක්ලික් කරාට පස්සේ මේ විදිහට USB root hub එකේ properties කියලා ටැබ් එකක් අපිට ඕපන් වෙනවා. ඉතින් ඒකේ තියෙනවා මේ විදිහට කොටස් පහක්. ඉතින් ඒක අපි දකුණු පැත්තේ කොනේ තියෙන power management කියන එකට තමයි යන්න ඕන. ඉතින් එතන මේ විදිහට බලන්න පුළුවන් මෙතන ටික් එකක් කරලා තියෙනවා allow the computer to turn off this device to save power කියලා. ඉතින් ඔයාලා මෙන්න මේ ටික් එක අයින් කරලා ඕකේ දීලා device management කියන එක close කරලා ආපහු pen drive එක plug කරලා බලන්න. බොහෝ වෙලාවට නැතන් 90ක් දුරට අනිවාර්යයෙන්ම පෙන් ඩ්‍රයිව් එක වැඩ කරන්න පුළුවන්. එතනදී මේ තියෙන USB power saving කියලා මෙතඩ් එකක්. ඉතින් මෙතනදී වෙන්නේ බැටරි power එක ඉතුරු කරගන්න Windows මගින් USB port වල power off කරනවා automaticallyම. ඉතින් ඒ නිසා සමහර වෙලාවට පෙන් ඩ්‍රයිව් වැඩ කරන්නේ නැති වෙන්න පුළුවන්. ඒ කියන්නේ මේක නිතරම වෙන දෙයක් නෙමෙයි. මේක හදිස්සිය හරි මේ වගේ පෙන් ඩ්‍රයිව් එකක් වැඩ කරන්නේ නැත්තම් ඔයාලා මේක අනිවාර්යයෙන්ම කරලා බලන්න මතක තියාගන්න. මේ වීඩියෝ එකෙන් දෙයක් ඔයාලා ඉගෙන ගත්තා නම් අනිවාර්යයෙන්ම වීඩියෝ එකට ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දාලා ෂෙයාර් වාරක් දාලා අපේ නාලිකාවත් සබ්ස්ක්‍රයිබ් කරලාම එකතු වෙන්න කියලා ආරාධනා කරනවා. එහෙනම් අපි තවත් වීඩියෝ එකකින් හමු වෙමු. ඔබට ජය වේවා.